මැෂින් 3යි බිස්නස් අයිඩියාස් ගොඩයි. ඔයාලා දැනගෙන ඉන්දියාද මැෂින් 3ක් තියෙනවා නම් පටන් ගන්න පුළුවන් බිස්නස් ගොඩක් තියෙනවා කියලා. දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න අද අපි එක්ස්පර්ට් කෙනෙක් එක්ක ඒ ගැන කතා කරමු. ශානිකා දිලරුක්ෂි අයබෝවන්. අයබෝවන් මලීෂා. ශානිකා වර්තමානයේ වෙනකොට බිස්නස් පටන් ගන්න ලොකු නැඹුරුතාවයක් තියෙනවනේ. ඒකෙනුත් සොයින් පැත්තට අදාළ බිස්නස් එකක් නම් සාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩ බොහොම වැඩි. හැබැයි ඔතෙන්දී ප්‍රශ්න කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඒකේ ප්‍රධානම දෙයක් තමයි දැන් මැෂින් වර්ග ගොඩක් තියෙනවනේ. එතකොට මේ ඔක්කොම බිස්නස් එකට ගන්න ඕනද? එහෙම නැත්නම් දැන් ටී-ෂර්ට් වගේ බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට ඒ අතරතුරේදී වෙන දැන් ඩ්‍රෙස් වර්ග ඒතකොට බ්ලවුස් මොනවා හරි සාරි ජැකට් වෙන්න පුළුවන් මේ වගේ බිස්නස් එකකට එන්ටර් වෙන්න බැයිද කියලා. අනිවාර්යෙන් කියන වෙන්ට වෙන්න පුළුවන් කියලා. මොකද අපිට මැෂින් වර්ග 3ක් තිබ්බහම මේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. එයා පටන් ගන්න ටී-ෂර්ට් එකෙන් නම් එයා අන්තිම වෙනකම් මහල ඉවර කරන්නේ තව කාලයක් ගියාම බ්ලවුස් එකෙන් ෆ්‍රොක් එකෙන් නම් මේ මැෂින් 3 ගත්තාම එයාට හොඳටම වැටික් කරගන්න පුළුවන්. හැබැයි දැන් බිගිනර් කෙනෙක් හිතන්න පුළුවන් ලොකු වියදමක් දරන්න වෙයිද? පටන් ගන්න අපිට ඇත්තටම මලිෂ ලොකු වියදමක් දරලා බිස්නස් එකක් පටන් ගන්න බැහැනේ. රිස්ක් එකත් වැඩි. රිස්ක් එක වැඩි. ඒකත් එක්ක ලොකු මුදලක් යට කරන්නේ නැතුව පොඩියට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. මැෂින් වර්ග 3යි. මම සරලවම කිව්වොත් සිංගල් නීඩල් එකයි ඕලොක් මැෂින් එකයි. ඒකත් ඕලොක් එකේ මම කියනවා 6 රෙඩ් ඕලොක් මැෂින් එක. ඊට පස්සේ ෆ්ලැට් ලොක් මැෂින් එකයි. මේ තුනෙන් යාට බිස්නස් එක පටන් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඕනෙම බිස්නස් එකක්. ඕනම බිස්නස් එකක්. හරි. එහෙනම් ශානිකා අපි කියමුද මේ මැෂින් 3 තියෙනවා නම් පටන් ගන්න පුළුවන් බිස්නස් මොනවද කියලා? අනිවාර්යයෙන්ම ඔයාට ස්කූල් යුනිෆෝම් කරන්න පුළුවන්. දැන් මේ මාකට් එකේ තියෙන හොඳම බිස්නස් එක තමයි යුනිෆෝම් කියන එක. ඊට පස්සේ ඔයාට සාරි ජැකට් මහන්න පුළුවන්. වෙඩින් ඩ්‍රෙස් මහන්න පුළුවන්. ඔයාට ටී-ෂර්ට්ස් ඊට අමතරව අපිට ස්පෝර්ට්ස් වෙයා ඒ ඕන එකකට ඔයාට මේ මැෂින් තුන යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිංගල් නීඩල් මැෂින් එක, 6 thread overlock මැෂින් එක, fat lock මැෂින් එක. මෙන්න මේ මැෂින් තුන තියෙනවා නම් ඔයාට ඕනෙම බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. සාරි ජැකට්, ටී-ෂර්ට්, එතකොට කිඩ්ස් වෙයා, එතකොට කර්ටන් වගේ බිස්නස් එකක් උනත් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මරීෂා ඊට අමතරව ඔයාට බෙඩ් ෂීට් මහන්න පුළුවන්, පිලෝ කේසස් මහන්න පුළුවන්, Trousers. දැන් තියෙන අලුත් ට්‍රෙන්ඩ් එක මලීෂා. දැන් අලුතෙන් යන බිස්නස් තමයි පොඩියට පටන් ගන්න පුළුවන් හොඳම බිස්නස් එක. ඕක ඉස්සරහට යනකොට වැඩි දියුණු කරගන්න ওই මැෂින් තුනෙන් පටන් ගන්න පුළුවන් දැන්ට. ඒත් එක්ක මලීෂා මැෂින් 3යි. හැබැයි අපිට ඇසසරිස් පොඩි ප්‍රමාණයක් ඕන වෙනවා. ඒකට ඔයාලට සිසර් එකක් යූස් කරනවට වැඩිය හෑන්ඩ් කටර් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව බොටල් ලයින් එකක් යූස් කරන්න පුළුවන්. මේ දෙක අපි ගන්න කියලා අනිවාර්යෙන් කියන්නේ එකක් ගාමන්ට් එකේ ක්වොලිටි එක. අපි බිස්නස් එක පොඩියට පටන් ගත්තත් ඒ බිස්නස් එක ක්වොලිටි එකක් තියෙන බිස්නස් එකක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඔයා ටී-ෂර්ට් එක මහනවා නම් ඕනාටි පාට මහන්න නෙමෙයිනේ. ඒක අයන් කරලා ලස්සන නීට් කරලා කටර් එකෙන් ලස්සනට කට් කරලා ඒ විදිහට ෆිනිෂින් එකක් දුන්නොත් ඔයාගේ ඉස්සරහ ගමන ගොඩක් සාර්ථකයි. මැෂින් 3 වගේම රූලර් සෙට් එකක් ඔයාට යූස් කරන්න පුළුවන් මෙෂර්මන්ට් වලට. ඒ ටිකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. හරි ශානිකා. එතකොට දැන් අර කියපු මැෂින් 3 මේ සොයින් බිස්නස් වල මොන විදිහටද යූස් වෙන්නේ කියලාත් අපි පොඩ්ඩක් කියමු. ඔව් මලීෂා. සිංගල් නීඩල් මැෂින් එක කියන්නේ ගාමන්ට් ෆීල්ඩ් එකේ තියෙන බේසික්ම ටයිප් එකේ සිම්පල්ම මැෂින් එකක්. එතකොට මේ මැෂින් එක අපි ගොඩක් වෙලාට යූස් කරන්නේ සිංගල් නීඩල් ස්ටිච් එකට. ඒ කියන්නේ එක නීඩල් එකයි මැෂින් එකේ එන්නේ. එතකොට ස්ට්‍රේට් ස්ටිච් එකට තමයි අපි සිංගල් නීඩල් එක යූස් කරන්නේ. මලීෂා නිකන් හිතන්න ඔයා මහන්නේ කර්ටන් එකක් කියලා. කර්ටන් එකේ අපි තනි ලයින් එකක් යන ස්ටිච් එකක් තියෙනවා. ඒකට තමයි සිංගල් නීඩල් එක යූස් කරන්නේ. ඊට අමතරව මලීෂා බෙඩ් ෂීට් එකක් මහන කෙනෙක් අපි නිකන් හිතමුකෝ. ඒ කෙනාට ජොයින්ට් කරන්න තියෙනවා ෆැබ්‍රික් යා ඩිසයින් එකක් දානවා. මලීෂා මේ මහනවා කියන්නේ අලුත් කලාවක්. ඒක කලාවක්. එතකොට අපිට ගන්න හැම ඇඳුමකටම ඩිසයින් එකක් දාන්න පුළුවන්. ලස්සන ආර්ට් වර්ක් එකක් මැෂින් එකෙන් ආර්ට් වර්ක් එකක් හදාගන්න. ඒ කියන්නේ එක එක ෆැබ්‍රික් යූස් කරලා අර ජොයින් කරලා එක එක ඩිසයින් මවන්න පුළුවන්. අනිවාර්යෙන්. අපි දැන් බෙඩ් ෂීට් එක ගත්තම දැන් තියෙන බෙඩ් ෂීට් තියෙනවා මලීෂා එක එක වර්ගයේ ලස්සන ඩිසයින් දාපු එහෙම. ඒ ඩිසයින් දාන වලට සිංගල් නීඩල් මැෂින් එක යූස් කරන්න පුළුවන් කිසිම බයක් නැතුව. ඊට අමතරව මලීෂා මගෙන් ඕලොක් මැෂින් එක ගැන ගැහුවා. ඕලොක් මැෂින් එක මලීෂා ඕලොක් මැෂින් තියෙනවා වර්ග 3ක්. 4 thread, 5 thread, 6 thread. එතකොට අපි කියන්නේ බේසික්ලි පටන් ගන්න කෙනෙක් නම් ඔය හැම බ්‍රෑන්ඩ් එක කියන්නේ හැම ඇඳුමක්ම මහන්න ඉන්න බිගිනර් කෙනෙක් නම් එයාට 6 thread එක ගන්න කියන්නේ ස්පෙෂල් කියන්නේ මූලික හේතුවක් තියෙනවා මලීෂා. 6 thread එක ගත්තාම ඔයා දන්නවද මේ හැම ෆැබ්‍රික් එකකටම මැෂින් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්.
එතකොට ටී-ෂර්ට් එකක් මහනකොට සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ 4 thread door lock එක. ඔව්. හැබැයි දැන් මහන කෙනාට 4 thread එකයි 5 thread එකයි 6 එකයි තුනම තියාගන්න බෑ මලේෂ. දැන් අපි කියලා දෙන්නෙත් මැෂින් 3ක් තියාගෙන කොහොමද බිස්නස් පටන් ගන්න කියන එක. තුනයිනේ. එතකොට 6 thread එක ගත්තාම ටී-ෂර්ට් මහනවා නම් 4 thread එකකට කන්වර්ට් කරගන්න පුළුවන් මැෂින් එක. බ්ලවුස් එකක් වගේ මහනකොට 5 thread එක යූස් කරන්න පුළුවන්. ක්වොලිටි එක වැඩි කරගන්න 6 thread එක යූස් කරන්න පුළුවන්. 6 thread එක කියන්නේ වැඩිපුර තව ස්ටිච් එකක් වදිනවා මලීෂා 5 thread එකට වැතුයි. ඒතර ක්වොලිටිය ලොකු නිමාවක් තියෙනවා මේ 6 thread එකෙන් මැහුවම. ඒ හින්දා අපි කියන්නේ මැෂින් 3 හින්දා 6 thread එකක් අනිවාර්යයෙන් යූස් කරන්න ඕනෙම කාලෙක ඕනම ෆැබ්‍රික් එකකට මැෂින් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඕලොක් එකෙන් වෙන්නේ ෆැබ්‍රික් එකේ වැඩියෙන් තියෙන කොටස් ටික කැපිලා අයින් වෙලා ඒක ස්ටිච් එකක් වදිනවා කවර් වෙන්න. හොඳ නිමාවක් ලබා දෙනවා. ලස්සන නිමාවක් ලබා දෙනවා. ෆ්ලැට් ලොක් මැෂින් එක ගත්තම ගොඩක් නිටින් ෆැබ්‍රික් වලට ස්ට්‍රෙච් ෆැබ්‍රික් වලට තමයි අපි ෆ්ලැට් ලොක් මැෂින් එක යූස් කරන්නේ. ඕකට කවරින් මැෂින් කියලාත් කියනවා. වටේ කවර් කරන්න තමයි ෆ්ලැට් ලොක් මැෂින් එක යූස් කරන්නේ. ෆ්ලැට් ලොක් එක ගොඩක් වෙලාවට අපිට ටී-ෂර්ට් ෆැබ්‍රික් වල යූස් කරනවා. ටී-ෂර්ට් එක ගත්තම ටී-ෂර්ට් එකේ hem එක මහන්න යූස් කරනවා. ඒ වගේ වලට ෆ්ලැට් ලොක් යූස් කරන්න පුළුවන්. ජිම් වෙයර්ස් වලට ෆ්ලැට් ලොක් මැෂින් එක යූස් කරන්න පුළුවන්. මොකද නිටින් ෆැබ්‍රික් එකක්, ස්ට්‍රෙච් ෆැබ්‍රික් එකක්. ඊට අමතරව මලීෂා ස්පෝර්ට්ස් වෙයාර් වලට යූස් කරන්න පුළුවන්. ඒ වගේ මහන කෙනෙක් නම් ෆ්ලැට් ලොක් මැෂින් එක යූස් කරන්න පුළුවන්. ඊට අමතරව කට එක අපි දන්නවා නෝමල් කට් කරන්න තමයි කට එක යූස් කරන්නේ. බොටල් ලයින් එක ක්වොලිටිය වැඩි කරගන්න අයනින් පර්පස් එකට. ඔය මැෂින් තුනයි මේ ටූල්ස් දෙකයි තිබ්බහම බිස්නස් එක පටන් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මලීෂා. ඔයාලට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඔව් ශානිකා. ඒ වගේම තමයි දැන් බිස්නස් එකක් පටන් ගන්න මොටිවේට් වෙන ප්‍රධාන සාධකයක්නේ ඉන්කම් එක කියලා කියන්නේ. එතකොට අපි ඉන්කම් එක ගැන සඳහන් කිරීමක් කරමු. හරි මලීෂා. ඉන්කම් එක සතුට හිතන ඉන්කම් එකක් වෙන්න ඕනේ අපිට. මොකද බිස්නස් එකකින් බලාපොරොත්තු වෙන ඒ වගේ දෙයක්නේ. මම නිකන් දල වශයෙන් කියන්නම් මලීෂා ටී-ෂර්ට් එකක් ගැන. අපිට ලේසියෙන්ම කෙනෙකුට හිතා ගන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් එකක් තමයි ටී-ෂර්ට් එක කියන්නේ. මොකද ටී-ෂර්ට් එක කියන්නේ සිම්පල්, මහන්න ඔපරේෂන්ස් ගොඩක් නැහැ. ඒ හින්දා ටී-ෂර්ට් එක ගත්තොත් නිකන් හිතන්න මලීෂා අපිට ටී-ෂර්ට් එකකට යනවා එක ටී-ෂර්ට් එකකට මිනිත්තු 10ක්. එතකොට අපි නිකන් හිතමු ටී-ෂර්ට් එකට මිනිත්තු 10යි කියන්නේ පැයකට අපිට ටී-ෂර්ට් 6ක් විතර මහන්න පුළුවන්. දල වශයෙන්. එතකොට නිකන් අපි ටී-ෂර්ට් එකක් හිතමුකෝ රුපියල් 800යි කියලා මලීෂා. මේක වෙනස් වෙන්න පුළුවන් මලීෂා. මම නිකන් මේ අයිඩියා එකක් ගන්න විතරයි කියන්නේ. රුපියල් 900ක් වෙන්න පුළුවන් ටී-ෂර්ට් එක 950ක් වෙන්න පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. දල වශයෙන් රුපියල් 800යි. එතකොට ඔයා දවසට හිතන්න කෑමට බීමට ඔක්කොමටම අයින් කරලා ඔයා වැඩ කරන්නේ පැය 8යි කියලා. ඔක්කොම අහන්නේ පැය 8යි. පැය 8ක් වැඩ කරත් ඔයාට දවසකට ඉන්කම් එක ගන්න පුළුවන් 38400ක් විතර. නිකන් අරගෙන හිතන්නේ ඊට වැඩි යනවා නම් කොහොමද කියලා. ඔව් ඉතින් දවසකට 38400ක් කියන්නේ මාසෙකට කොච්චර ආදායමක් ලබන්න පුළුවන්ද නේද? ලොකු ආදායමක් ගන්න පුළුවන් මලීෂා. හැබැයි අපිට ලොකු වියදමක් ගිහිල්ලා දැන් මැෂින් 3යිනේ අපි පාවිච්චි කරන්නේ. මැෂින් 3කින් ඒ ගාණ කියන්නේ වටේ මැෂින් 3ට ගිය ගාණ මලීෂා. ඕකේ තව ටිකක් මහන්සිනොත් එහෙම ලොකු කාලයක් යන්නේ නැතුව මැෂින් 3 ගාණ හොයාගන්න පුළුවන්. හරි දැන් මේක බලන් ඉන්න කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ටී-ෂර්ට් මහන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මහන්න ඉගෙන ගන්නේ කොහොමද කියලා. අන්න ඒකටත් මං ගාව උත්තරයක් තියෙනවා. මොකද සිහින මහන්නේ YouTube channel එකට ගිහිල්ලා බලන්න අපි ඒකේ කියලා දෙilla තියෙනවා. හරිම විදිහට ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකට කොහොමද ටී-ෂර්ට් එකක් මහන්නේ කියලා. ඒක බලලා අපි ටී-ෂර්ට් බිස්නස් එකක් පටන් ගමු. හරි ශානිකා දැන් බිස්නස් එක හැමදාම එකම තත්ත්වයේ තියෙන්නේ නැහනේ. එතකොට දවසින් දවස බිස්නස් එක දියුණු වෙනවා. එතකොට මේ බිස්නස් එක ග්‍රෝ වෙනකොට මොනවද ඇඩිෂනලි ඇඩ් කරන්න ඕන මැෂින්? අපි ඒ ගැනත් සඳහන් කිරීමක් කරමු. අනිවාර්යෙන්ම මලීෂා ගොඩක් සතුටුයි. බිස්නස් එක වැඩි වෙනවා කියන්නේ අපි හැමෝටම මාර සතුටුයි නේද? අපිට සතුටුයි බොබින් කම්පැනියක් විදියට අපිත් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. පොඩියට මැෂින් දෙකෙන් තුනෙන් පටන් අරගෙන පොඩියට ඊට පස්සේ ටේලර් ෂොප් එකක් දාලා චූටි ගාමන්ට් එකක් පටන් අරගෙන ඒක ලොකු ෆැක්ටරි එකක් වෙනකන් යනවා කියන්නේ අපිට මාර සතුටුයි. මොකද අපි සපෝට් එකක් දෙන තැනක ඒ වගේ බිස්නස් එකක් දකින්න එක. මලීෂා ග්‍රෝ වෙනකොට ග්‍රෝ වෙනවා කියන්නේ අනිවාර්යෙන් අපිට එන ඕඩර්ස් ප්‍රමාණය වැඩි කියන එක. ඒ කියන්නේ දැන් ඔයා බිස්නස් එක පටන් අරන් නම් ඔයාට සබ් ඕඩර්ස් නම් ඉස්සලාවේ ඒ බිස්නස් එක වැඩිපුර හම්බ වෙනවා. කියන්නේ දවසට ලොකු අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙනවා. එතකොට සේවකයෝ ටිකක් අපිට දැන් එක්කෙනයි මැහුවේ අද දවසේ. ඊට පස්සේ තව මාසෙකින් දෙකකින් තව එක්කෙනෙක් දෙන්නෙක් එකතු වෙනවා. දැන් ගොඩක් කට්ටිය ඉන්නවා මලීෂාගේ බිස්නස් එකට. දැන් මැෂින් 3 හරියන්නේ නැහැ. දැන් මැෂින් 3 හරියන්නේ නැහැ. මොකද බිස්නස් එක දැන් වැඩි දියුණු වෙලා තියෙන්නේ. එහෙනම් ඊළඟ පියවරට අපි යන්න ඕනේ. දැන් ওই මැෂින් 3ෙම මලීෂා ඕකේ තියෙනවා ෆුල් ඔප්ෂන් කියන ලෙවල් එක. ඒක යන්නේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට.
බිස්නස් එක වැඩි දියුණු වෙලා කියනවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට ගිහිල්ලා කියන එක. එහෙනම් ඕලොක් මැෂින් එක ගත්තම අපි 6 රෙඩ් එකම ගමුකෝ. අපි එක්ස්ප්ලেইন කරේ මැෂින් එකනේ. 6 රෙඩ් එකේම ෆුල් ඔප්ෂන් ටයිප් එක තියෙනවා. ඔටෝ ට්‍රිම් වෙනවා. ෆුඩ් සෙන්සර්ස් තියෙනවා. එතකොට ඒ වගේ කරාම ඔයාට අර ළමයි ප්‍රමාණය අඩුයි බිස්නස් එක වැඩියෙන් කරගන්න පුළුවන් යන කාලය අඩුයි එෆිෂන්සි වැඩි ඔයා දැන් නෝමල් එක අරගෙන ට්‍රිමර් එකෙන් තමයි ත්‍රෙඩ් එක කට් කරේ හැබැයි ෆුල් ඔප්ෂන් එක අරගෙන ඔටෝමැටිකලි මැෂින් එකෙන් ඔයා කට් කරගන්නවා ෆුට් පැඩල් එකෙන් ඔයා ෆුට් එක උස්සන්නේ හැබැයි අරගේ සෙන්සර් එකට තිබ්බහම ෆුට් එක ඉස්සෙනවා ඔටෝමැටිකලි සිස්ටම් එකට යනවා ඕලොක් මැෂින් එක 6 රෙඩ් එක ෆුල් ඔප්ෂන් එකෙන් යූස් කරන්න පුළුවන් සිංගල් නීඩල් එක ගත්තත් මලේෂා සිංගල් නීඩල් එකේ ෆුල් ඔප්ෂන් ටයිප් එක තියෙනවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට ඒ මැෂින් එකේ ඔටෝ ෆුට් ලිෆ්ටින් තියෙනවා ඔටෝ ටැගින් තියෙනවා ඔටෝ ට්‍රිමින් තියෙනවා ඒ ඔප්ෂන් එකත් එක්ක ෆුල් ඔප්ෂන් කැටගරි එකට යන්න පුළුවන් ඊට පස්සේ මලීෂා අනිත් එක තමයි ওই විදිහටම ෆ්ලැට් ලොක් මැෂින් එකේ ෆුල් ඔප්ෂන් කැටගරි එක තියෙනවා තව එකක් මලීෂා දැන් බිස්නස් එක වැඩි දියුණු වෙනවා කියන්නේ ඔයාලට තව මැෂින් වැඩි කරගන්න ඕනේ ඔයාගේ ස්පේස් එක අනුව ඔයාට අයන් ටේබල් එකක් යූස් කරන්න පුළුවන් ක්වොලිටි එකට අපි දැන්ට නිකන් ස්ටාර්ට්අප් එකකට ගත්තේ අපේ නෝමල් ටේබල් එකක් උඩ ෆැබ්‍රික් එකක් දාලා වෙන්න පුළුවන් මලීෂා හැබැයි දැන් ක්වොලිටි එක එතකොට තව ටිකක් වැඩිපුර අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අයන් ටේබල් එකක් යූස් කරන්න පුළුවන්. මැෂින් සයිඩ් එකට ගියාම ඔයා අපි හිතමු ෂර්ට් එකක් මහන්න කියලා. ෂර්ට් එකේ බටන් හෝල් එකක් ගහන්න ඕනේ. එතකොට අපිට බටන් හෝල් මැෂින් එකක් යූස් කරන්න පුළුවන්. බාර් ටැග් කරන්න තියෙනවා. ට්‍රවුස් එකක් වගේ මහනවා නම් අපිට බාර් ටැග් ඔප්ෂන් එක ඕනේ. බාර් ටැග් කරන්න පුළුවන්. බටන්ස් අල්ලන්න අපි දැන් ඉස්සෙල්ලා සිම්පලි පටන් ගත්තේ පොඩි බිස්නස් එකකදී අතින් බටන් ටික අල්ලලා එහෙම බිස්නස් එක පටන් ගත්තේ. දැන් වැඩි දියුණු වෙලා මලීෂා. එතකොට ඒකදී බාර් ටැග් බටන් ඇටච් මැෂින් එක යූස් කරන්න පුළුවන්. ඉදිරියට යනකොට හෑන්ඩ් කටර් එක වෙනුවට අපිට ස්ට්‍රේට් කටර් එකක් යූස් කරන්න පුළුවන්. මැෂින් ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. සිංගල් නීඩල් එකක් නම් පාවිච්චි කරේ ඔයාගේ ඔපරේෂන් එකයි ඒ කරන ජොබ් එක අනුව බිස්නස් එක අනුව මැෂින් දෙක තුනක් වැඩි කරගන්න. ඒ විදිහට තමයි අපි ටික ටික බිස්නස් එක ඉස්සරහට යන්න ඕනේ මලීෂා. ශානිකා බොබින් ෂෝරූම් එකට ආවොත් කස්ටමර් කෙනෙක් එයාට මොන වගේ සපෝට් එකක්ද දෙන්නේ මේ මැෂින් සම්බන්ධව? ලොකු සපෝට් එකක් දෙනවා මලීෂා. අපේ බොබින් කම්පැනි එක තියෙන්නේ ගල් කිස්සේ. ඔයාලට ඕන වෙලාවක ෂෝරූම් එකට එන්න පුළුවන් මලීෂා. සාම්පල් එකක් තියෙනවා නම් සාම්පල් එක ගේන්න. නැත්නම් කිසිම අයිඩියා එකක් නැත්නම් ඒත් ෂෝරූම් එකට එන්න. මොකද අපේ ස්පෙෂල් ටෙක්නීෂියන්ලා ඉන්නවා. එක්ස්පර්ට්ලා ඉන්නවා. එක්ස්පර්ට්ලා ඉන්නවා මලීෂා. මැනේජ්මන්ට් එක හොඳ එක්ස්පර්ට්ලා ඉන්න මැනේජ්මන්ට් එකක් අපිට තියෙන්නේ. ඔයා ඒ කියන්නේ මලීෂාව පටන් ගන්න බිස්නස් එක. කවුරුන පටන් ගන්න හදන්නේ මොකද්ද බිස්නස් එක? මොකද්ද මුලින්ම ඔපරේෂන් එක ටී-ෂර්ට් එකක්ද බ්ලවුස් එකක්ද කියලා අපිට ඒ ටික විතරක් කියන්න. ඔයාලට අපි සිලෙක්ට් කරලා දෙනවා අනිවාර්යෙන් මේ මැෂින් එකට යන්න. බේසික් එක පටන් ගන්නෙ කොහොමද? දල වශයෙන් ඔයාලට කොහොමද බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න ඕන නම් ඊට පස්සේ තියන්න ඕනේ ලෙවල් එක මොකද්ද? අපි ඒ හැම එකක්ම කියලා දෙනවා මලීෂා. හැබැයි කාට හරි අයිඩියා එකක් තියෙනවා දැන් අපි උනත් කැමති නැහැ මලීෂා මැෂින් එකක් චෙක් කරන්න නැතුව සල්ලි දීලා මැෂින් ගන්න දෙයට චෙක් කරන්න නැතුව ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ෂෝරූම් එකේ මැෂින්ස් තියෙනවා ඕන විදිහට ඕන ලෙවල් එකකට මැෂින්ස් තියෙනවා. හවුස්හෝල්ඩ්ද, ඉන්ඩස්ට්‍රියල්ද, බේසික්ද ඉෂුව එකක් නැහැ. මැෂින් එක මහලා බලන්න ඇවිල්ලා මැෂින් එක කොහොමද ක්වොලිටි එක කොහොමද මහන්න පුළුවන්ද හිතට අල්ලන මැෂින් එකක්ද මහලා බලන්න. එහෙම මහලා බලලා ඕන වෙලාවක ෂෝරූම් එකෙන් මැෂින් එක පර්චේස් කරන්න පුළුවන්. ඩිලිවරි එක අපි ඩිලිවරි කරලා දෙනවා මලීෂා. ෆ්‍රී කරලා දෙනවා ඩිලිවරි එක. හැම මැෂින් එකකටම අවුරුද්දක වරන්ටි එකක් දෙනවා මලීෂා. ඒක වරන්ටි එකෙන් පස්සේද වරන්ටි එක තියෙන කාලය තුලද කියලා ඉෂුව එකක් නැහැ. ඕනම සපෝට් එකක් අපි මැෂින් එක තියෙන තැනට ඇවිල්ලා නම් ඔයාලට සපෝට් එක ඕනේ. අපි ඒ ලොකේෂන් එකට ඇවිල්ලා අදාළ සපෝට් එක දෙනවා. හරි. ශානිකාගේ නම්බර් එකත් සඳහන් කිරීමක් කරමු. හරි මලීෂා. මගේ නම්බර් එක 076යි 359යි 10යි 14. ෂෝරූම් එකේ මං ඉන්නවා. ඕන වෙලාවක කෝල් එකක් දීලා එන්න ටෙක්නීෂියන් ස්පෙෂලි අරේන්ජ් කරගන්න ඕන නම් නැත්නම් ඒ ෂෝරූම් එකට එන්න කොහොමද ටෙක්නීෂියන්ලා ඔෆිස් එකේ ඉන්නවා. ඕන වෙලාවක මහලා කරලා මැෂින් එක තෝරගන්න පුළුවන්. ඔයාගේ ඉස්සරහට යන්න හීනේ හැබෑ කරගන්න ලොකු සපෝට් එකක් දෙන්න අපිට පුළුවන්. අපි කැමති ඒකට උදව්වක් වෙන්න. අනිවාර්යෙන්. මම ශානිකාගේ නම්බර් එක නැවතත් සඳහන් කිරීමක් කරන්නම් 076යි 359යි 10යි 14. ඉතින් මේ නම්බර් එකෙන් ශානිකාව කන්ටැක්ට් කරගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. මතක තියාගන්න බිස්නස් එකක් පටන් ගන්න ලොකු මැෂින් සෙටප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මැෂින් සෙටප් එක හරි ගයිඩන්ස් එක්ක හොඳ කැපවීමක් තියෙනවා නම් ඔයාගේ අද ස්මෝල් ස්ටාර්ට් එක හෙට හොඳ බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඉතින් අදම පටන් ගන්න. අපි ආයෙත් අලුත් එපිසෝඩ් එකකින් හම්බ වෙමු. ශානිකා ස්තුතියි අද ආවට. සුබ දවසක්. සුබ දවසක් මලීෂා.